අපි ලෑස්ති වෙන්න අපේ ක්‍රිස්මස් පාටි එකට. ලංකාවේ වගේ තමයි ඉතින්. බෝඩ් වල ලොකු ලොකුවට මෙරි ක්‍රිස්මස් කියලා ලියලා චිත්‍ර ඇඳලා මේ විදියට බැලුම් වලින් සරසනවා. මේ පෙන්නන්නේ අපේ කෑම මේසය. දැන් ඉතින් අනුභව කරන නැකත තමයි උදා වෙලා තියෙන්නේ. පාටියක් කියලා ඉතින් ඕක තමයි කරන්නේ. ඔන්න ඊට පස්සේ තමයි අපේ නර්තන හැකියාව පෙන්නන නැකත උදා වෙන්නේ. දැන් ඉතින් ටිකටම අපේ නැට්ලි තමයි බලාගෙන ඉන්න වෙන්නේ. විශේෂම දේ කියන්න බැරි වුණානේ. මේ පාටි ගන්නවා කියලා උගන්වන්න නැතුව නම් මෙහෙ ඉන්නේ නැහැ. බ්‍රේක් ටයිම් එකට කලින් උගන්වලා බ්‍රේක් ටයිම් එකකින් පස්සේ තමයි අපි පාටි දාන්නේ. මේ වීඩියෝ එක බැලුවම තේරෙනව නේද? හරි සරල දේවල් වලින් සතුටු වෙන මිනිස්සු. බලන්නකෝ අපේ සතුට. හරි දැන් නැටිලි ඉවරයි. දැන් මේ සින්සගේ රංගකාර සුකුමාල හැඩකාර නර්තනයත් බලලා අපි මේ වීඩියෝ එක අවසන් කරමු. එහෙනම් ගිහින් යන්නම්. බයි බයි.